ජෙසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් එක්ක එකතු වෙලා අවසාන රාත්‍රී භෝජන අවස්ථාවේදී දිව්‍ය සප්‍රසාද වහන්සේව ස්ථාපිත කරනවා. මේ ගැන ශුද්ධ බයිබලයේ මතෙව්, මාර්ක්, ලූක් කියන මේ සුභාරංචිවල පැහැදිලිව සඳහන් වෙනවා. ඇත්තටම ඇයි ජේසු දිව්‍ය සප්‍රසාද වහන්සේව ස්ථාපිත කරන්නේ? ඒ මොකද කිව්වොත් ජේසුට අවශ්‍ය වුණා උන්වහන්සේගේ කුරුසිය යාගය ශත වර්ෂ ගණනාවක් ඒ වගේම හැම කාලයකම පවතින්නටත් ඒ වගේම සුදු සභා මාතාව ජේසුස් වහන්සේගේ ශ්‍රී මරණයට හා මහිමාන්විත උත්ථානය සිහිවීමක් දෙන පිණිස. දේවධර්මාචාර්ය සභාපිය සුදු අගුස්තිනුතුමා මේ ගැන මෙන්න මෙහෙම දෙයක් කියනවා. දිව්‍ය පූජාවේදී ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී රුධිරය අප වෙනුවෙන් නැවත වරක් අලුතින් ගලා හැලෙන සේක. ඉතින් අපි හැම කෙනෙක්ම බාහිර ඇතුළාන්ත ඒ වගේම මහත් භක්ති ආදරයකින් දිව්‍ය සප්‍රසාද වහන්සේව ලබාගෙන අපේ ජීවිතවල උන්වහන්සේව ජීවත් කරමු. ඉතින් ඔබ සැමට ජේසු පිහිටයි.